බෞද්ධ වශයෙන් බුදුදහම මුල් කරගෙන මේ කටයුතු සිදු කරනවා. ඒ නිසා ඒක අගය කරන අතර වර්තමානයේ ගුරුවරු වශයෙන් අපි නිතරම උත්සාහ කරන්නේ ඔබේ දරුවන් තුළ ගුණය වගේ නැනේ වගේ ගුණයක් වඩා. මම අපේ ගුරුතුමා අගය කළ මේ කාර්යයේ එතුමා විද්‍යාලයේ හැම දවසකම දරුවන් සමග බුදුමෙන්දුර ළඟට ඇවිල්ලා පුරුවන් වන්දනා කරනවා. ඒක ලොකු ආකාශයක්. එතකොට ඒක ගුරුවරුන් අනිත් අයට මේ කාර්යය මගහරින්න පුළුවන්. ඒ නිසා කාර්යය කරන අතර විදිත කියලා කියන්නේ පිළිතුරේ බෞද්ධ අවශ්‍යයි. හිටපු දුරකටවර වනසිංහ මහතා සහ විජිත සනායක මහතා ආචාර්ය මණ්ඩලයේ හිටපු ආචාර්ය මණ්ඩලයේ මහත්මිය ඒ සමගම ආදිශිෂ්‍ය සංගමේ සභාපතිතුමා ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා සහ 2013 ආදිශිෂ්‍ය සංගමේ සියලු ශාන්තම සමස්තරු සහ පැමිණිසිට අනෙකුත් මහත්මීන් සහ වෛද්‍ය නිලධාරීතුමා රෝහල් කාර්ය මණ්ඩලයේ විශේෂ දෙනාගෙන් අවසරයි. අතර මේක අද ඉතාමත්ම සුබ දවසක්. පෙර ගමන් කරුවානනි දයාබර විදුහල් පියාණනි ඔබතුමාට මේ ආරාධනය. එවන් සර්ණයි විසින් දෙනාට වැඩමවදාන අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි උගල් බුදුතුමනි ඊට බුදුහල් බුදුන් දිසානායක මහත්මයාණනි එවකට සහෝදර ආචාර්ය මණ්ඩලයේ මහත්මීනි වත්මන් ආචාර්ය මණ්ඩලයේ මහත්මීනි ආදී ශිෂ්‍ය සොයුරනි 2013 කණ්ඩායමේ තුනුවනි වෛද්‍ය කාර්යකාරී අවසරයි මගේ එවකට ප්‍රධාන ශිෂ්‍ය නායකයා දෙනි ධනශාම කලගුණ සැලකීම වචනෙටම එහෙම නැත්නම් පාඩමකට කිව්වට වැඩක් නැහැ. ඒක ක්‍රියාකාරීත්වයෙන් තියෙනවා. ඒක ඔබ කරා. තාමත් සතුටුයි. එදා මේ ඔයගොල්ලෝ කතා කරනකොට අපි අප්පුඩි ගෙවුවා. දාද එදා දෙක දෙපැත්තක් මාරු වුණා. ඔයගොල්ලෝ කතා කරනකොට අද අප්පුඩි ගහනවා. බොහොම සතුටුයි. හොඳ වෘත්තීන් වල යෙලී සිටිනවා. ඔබ සියලු දෙනාටම අපි මේ අපේ සාන්ත තෝමස් පරපුර වෙනුවෙන් ගොඩාක් දේවල් හිත ඇතුළට ආවට මේ මොහොත ඉතාලට මම මතක් කරොත් සත්ගුණවත් කළගුණවත් පිරිසක් ඇති කරන්නේ චාල්ස් රොබින්සන් මහත්මයාගේ ඉඳලා ධම්මික ඒවාසම් මහත්මයා දක්වාම සියලු විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩල ඔබ වෙනුවෙන් බොහෝ කැපවීම් කරලා තියෙනවා. ඒ නිසා තමයි විදුහලේ අභිමන් ලැබිලා පිට වෙන්න පුළුවන්. ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඉන්න ඕනෑම තැනකින් මුද්‍රාවක් තියලා සමගන්න. ඒක ගැලවෙන්නේ. ඒ නිසා අපිට කරපු ආරාධනාවට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ බෞද්ධ දර්ශනය අනුව ස්වාමීන් වහන්සේ මලගේ අයට පින්දීම කියන එක අනිවාර්ය අංගයක්. විද්‍යාලේ දිනවල තමයි අපච්චිගේ අවසන් කටයුතුවලට ගෙමේ. උකට මතකද දන්නේ? සෝන මතකයි. ඒ නිසා ඒ දරුවන්ට කොහොමද ඒ කළගුණේ ලැබුණේ? කොහොමද පාසල් මාතාව වෙනුවෙන් යමක් කරන්නේ? ඉතින් අපච්චිට දෙහි තියෙන වෙලාවේ ඉන්න තරම් හිත හදාගන්න පුළුවන්කම කොහොමද ලැබුණේ? හදපු දෙමාපියෝ හරහා, ඉගෙනගත්ත පාසල හරහා, උගන්නපු ගුරුවරුන් හරහා. ඉන්නේ බාහිර දෙයක් නැහැ. ඒක තමයි සත්‍යය, යථාර්ථය. ඒ අනුව හොඳින් මුණ දීලා දැන් අපි සාන්ත තෝමසුව වුණාට අපි සමාජයක වැඩ කරපු අය, වැඩ කරන අය. ඒ නිසා සමාජයේ තුල විශාල මෙහෙයක් තෝමසුවේ විදිහට කරන්න පුළුවන්. ඒ ආශිර්වාදය, ඒ ශක්තිය ඔබ සියලු දෙනාටම නිරන්තරයෙන්ම ලැබේවා.
එදා කිව්වා වගේම ආදරණීය අම්මයි අප්පච්චි බලාගන්න. මම හැමදාම මට සාන්තමස් දරුවන්ගෙන් කියන්න තියෙන ඒකමයි දෙමව්පියන්ට බලන දරුවෙක් පාසල් මාතාව බලා ගන්නවා. ඒක දෙයක් නෑ. ඒක පුදුමාකාර හැඟීමක්. අම්මටයි අප්පච්චිටයි කරන ආදරේ ඒක තමයි ඔය සාන්තමස් මාතාවකින් දෙන්නේ. අපි ඔක්කොම 6 පන්ති මම මෙතන හිටියේ 6B. අපි ගොඩක් දෙනෙක් පාසල ආදී ශිෂ්‍ය වශයෙන් ඉන්නකොට අපිට මේ හැම දෙයක්ම මතක් වෙනවා. පුදුමාකාර ශක්තියක් තියෙනවා. අපි හේරත් මැඩම් තමයි ලිව්වේ අභිමානී ගීතේ. අපි සිහිපත් කරන්න ඕනේ වගේ. එතකොට ඒක අපිට හොඳට දැනෙන ගීතයක්. ඕවර රතනතිස්ස ස්වාමීන් වහන්සේ තමයි හරි ඇරියුමේ රචනා කළේ. එතකොට සංගීතය කරේ සනත් මල්ලිකා රචනා. ඒක මේ පුතාලට අද හරි අභිමානී නෝගල එක කියන්නේ. මං හිතන හැටියට ඒවකට අදත් එහෙමයි ඒවකට මේ අභිමානී ගීතයක් තිබ්බ එකම පාසල අපි කියලායි මම තාම හිතන්නේ දැන් ශ්‍රාවණගෙන අවුරුදු 4ක් විතර වෙනවා චුට්ටක් අමතකයි. කෙසේ නමුත් සීල කටයුතු සාර්ථකව සාර්ථක වේවා. එදා වගේම අද සිංහයන් වශයෙන් සිංහ ලීලාවෙන් වැඩ කරන්න අපට ශක්තිය ධෛර්යය ලැබේවා. සාන්තතම සුවල් මාතාව දිගුකල් දිනේවයි ප්‍රාර්ථනා කරමි. සමරු ප්‍රදානය කිරීමට අප 2013 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සමාජික ප්‍රදීප් රාජපක්ෂ සහෝදරයාට සහ දිවංක කුලතුංග සහෝදරයාට ආරාධනා කරනවා. සංඝරත්නයට සමරු බලකය පූජා කිරීමට ආරාධනා කර සිටිනවා. ඊළඟ සමරු බලකය පිළිගැනීමට පාසලේ රත්නා විදුහල්පති දානික හිමවසන් ගුරුතුමාණන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඊළඟ සමරු බලකය පිළිගැනීමට පාසලේ හිටපු විදුහල්පති ගරු දම්පිය වනසිංහ ගුරුතුමාණන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. විශ්වාමික විදුහල්පති ගරු විජිත දිසානායක මහත්මයාණන් මේ ආරාධනාව උතුම්කයි. විශ්වාමික ගුරුපියාණන් ගරු තිලකරත්න ගුරුපියාණනි ඔබතුමාටයි මේ ආරාධනාව. ඊළඟ සමරු බලකය පිළිගැනීමට හිටපු ආචාර්යනි සුධර්මා දහනායක ගුරුමෑණියනි ඔබතුමන්ට මේ ආරාධනාව. ප්‍රශාන්ත ගොඩපුර ගුරුමෑණියනි ඊළඟ සමරු බලකය පිළිගැනීමට ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. රාමණී අලහකම් ගුරුමෑණියනි ඊළඟ ආරාධනය ඔබතුමියට. ඊළඟ සමරු බලකය පිළිගැනීමට ජානකි මංගලිකා ගුරුමෑණියනි ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අවසාන වශයෙන් අපාර්තනයේ සමුග අපේ ආදරණීය සහෝදරයා කපිටන් දේවින්ද්‍ර වුඩ්වර්ඩ් සහෝදරයා වෙනුවෙන් එම සමරු බලකය පිළිගැනීමට ඔහුගේ ආදරණීය සහෝදරියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි.